ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වල සෑම අතින්ම අවශ්‍ය පහසුකම් සලසලා තියෙන්නේ. ඒ ක්‍රීඩකයින්ට දීපු පහසුකම් ගැන කතා කළොත් ඔවුන්ට දීලා නැත්තේ ඉරයි හඳයි විතරයි. රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියන එක කිසිදාක අමතක කළ යුතු නැහැ. ඔවුන් කළමනාකරණය කළ ආකාරයත් ක්‍රීඩකයින්ට බලපෑමක් කරා. මේ පුද්ගලික කළමනාකරුවන්ගේ ඕනෑ එපාකම් අනුවද සමහර වෙලාවට මේ කණ්ඩායම තෝරන්නේ කියන එක. අයිබෝන් කොහොමද ඉතින්? ඔන්න එක දිගට ක්‍රිකට් තරඟ 8ක් පෙරදිලා, ඒ කියන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ ඉඳලා එක දිගට තරඟ 8ක් පරාජයටපත් වුණා ශ්‍රී ලංකා කණ්ඩායම. දැන් ඔන්න ඊයේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ඉතා විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගත් කඩුණු 9කට 20-23 කොන් තරඟාවලියේදී. ඒ අනුව තරඟ 8කින් පස්සේ ප්‍රථම ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම ලබා ගත්තා. ඉතින් දැන් අපට පේනවා අපි කිව්වා වගේම ශ්‍රී ලංකා කණ්ඩායමට කොයි මොහොතක හරි යලි නැගිටලා පරණ සුපුරුදු දස්කම් වලට එන්න පුළුවන් කියලා. නමුත් මේ පහුගිය සති දෙක තුනක කාලය තුල, ඒක විශේෂයෙන්ම මේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානට ගියාට පස්සේ එක්දින තරඟාවලිය තරඟ 3-0ක් ලෙස පරාජයටපත් වුණා. ඊට පස්සේ තුන්කොන් තරඟාවලියේ මුල් තරඟ 2 පරාජයටපත් වුණා. දැන් නමුත් යලිත් හැකියාව ලැබී තිබෙනවා ශ්‍රී ලංකා කණ්ඩායමට නැවත ඔළුව උස්සලා තරඟාවලියට සුපුරුදු ජයග්‍රාහී මාවතට පිවිසෙන්න හැකියාව ලැබී තිබෙනවා. එහෙම හැකියාව ලැබිලා තියෙනවා කියලා ශ්‍රී ලංකා කණ්ඩායම ඔප්පු කළා ඊයේ තරඟය ක්‍රීඩා කළ ආකාරයෙන්. ඉතින් අපේ බොහෝමයක් ක්‍රීඩාවට ලැබී අපි දන්නවා ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ මේ රටේ ජනතාවගේ, විශේෂයෙන්ම මේ කලාපයේ ජනතාවගේ ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ තමන්ගේ අදහන ආගමක් වගේ. ඒ කියන්නේ දෙවෙනි ආගම කිව්වොත් නිවැරදි. ඉතින් ඒ නිසා ක්‍රීඩාවට ලැබී ජනතාව ප්‍රේක්ෂකයෝ කලබල වෙන එක සාධාරණයි. නමුත් අපි එකක් මතක තබා ගත යුතුයි. ක්‍රිකට් කියන ක්‍රීඩාවක්, මේ ක්‍රීඩාව දෙස බලන අයත් ක්‍රීඩාව කරන අයත් හැඟීම්බරව කටයුතු කළොත් අපේ ක්‍රීඩාවේ නියම ප්‍රතිඵල ලබා ගන්නට අමාරුයි. ඒ නිසා මේ පරාජයන් හමුවේ අපි කලබල වෙලා හරියන්නේ නැහැ. නමුත් අපි දන්නවා මේ පරාජයක් 2-3ක් ලැබුවම මේකේ කලබල කරන්න කොටසක් බලාගෙන ඉන්නවා. ඉතින් ඒ අයටත් ඕන අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්නම නෙවෙයි, කෙසේද ක්‍රිකට් පරිපාලනය යලිත් වතාවක් තමන්ගේ අතට ගන්නේ කියන කාරණේ තමයි නිතරම ඔළුවේ වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා ක්‍රිකට් තරඟයක් 2ක් පරාජය වුණාම අනෙකුත් වටේ ඉන්න බලා ඉන්න කට්ටියත් උසි ගන්නවලා නොඑක් කතා ප්‍රචාර ඇරලා ඔන්න කණ්ඩායම දැන් දෙකට බෙදිලා ක්‍රීඩකයෝ දැන් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ උන් සල්ලි වලට විතරයි ක්‍රීඩා කරන්නේ. ඔය වගේ නොයෙකුත් කතා නිර්මාණය වෙනවා. එහෙම නිර්මාණය වෙන්නේ තරඟ පරදිනකොට පමණයි. අපිට මතකයි මීට අවුරුදු 2-3කට කලින් මේ වගේම සිද්ධියක් වෙලා අපේ රටේ ජනතාව කුලප්පු කරා, උසිගැන්නුවා. කණ්ඩායමට නොයෙකුත් චෝදනා එල්ල වුණා, පාලකින්ට නොයෙකුත් චෝදනා එල්ල වුණා, කළමනාකරණයට නොයෙකුත් චෝදනා එල්ල වුණා. නමුත් ඒ සියල්ල ඊට පස්සේ කණ්ඩායම 4 සීමාව ඇතුලේ තවත් තරඟ 2-3ක් ජයග්‍රහණය කරාම තමන්ගේ පිත්තෙන් පන්දුවෙන් උත්තර දුන්නාම ඒ සටන් පාට ඔක්කොම නැති වෙලා ගියා. ඒ වගේම තමයි මේ පසුගිය දින කිහිපෙත් අපි ඇත්තටම අමතක කළ යුතු නැහැ මේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ තරඟාවලිය ආරම්භ කළ මොහොතේ විශේෂයෙන්ම රාවල්පිණි ක්‍රීඩාංගණයට කිලෝමීටර් 17ක් 20ක් ආසන්නයේ නගරයක දරුණු බෝම්බයක් පුපුරා යාම සිද්ධියක් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වය යම් තරමකට දෙකට වුණා කිව්වොත් නිවැරදි. මොකද සමහරු කිව්වා අපිට ක්‍රීඩා කරන්න බෑ, තරඟාවලියේ තවදුරටත් රැඳී ඉන්නට බෑ, ලංකාවට යන්න ඕන කියලා. නමුත් කොටසක් ක්‍රීඩා කරන්න කැමති වුණා. ඉතින් මේ අනුව යම් බෙදීමක් මානසික වශයෙන් ඇති වුණා.
නමුත් ඒ සමනය කරන්නට දෙරටේ ආරක්ෂක අංශ ඒ වගේම ක්‍රීඩා ක්‍රිකට් බලධාරීන් සාකච්ඡා මාර්ගයෙන් සමත් වීම හේතුවෙන් තුන්කොන් තරඟාවලියක් දැන් ක්‍රියාත්මක වෙනවා. ඉතින් මෙහිදී කිව යුතු තවත් කාරණයක් තමයි අපේ ජාතික ක්‍රිකට් කණ්ඩායමක් රටක ක්‍රීඩා කරනකොට ඔවුන්ගේ අසාර්ථකත්වය මනින්න ඕන තරඟ පරාජය ගැන හිතලම නෙමෙයි. කණ්ඩායමක අසාර්ථකත්වය මනින්න ඕන තරඟ පරාජය වෙන ආකාරය දිහා බලලා. ඉතින් ඒ නිසා යම් දුර්වලතා නොතිබුණා නොවේ තිබුණා. ඇත්තටම ඒකට වගකිව යුතුව තිබුණේ මේ සංචාරයට අදාළ ප්‍රධාන පුහුණුකරුවා කළමනාකාරීත්වය ජාතික තේරීම් කමිටුවේ කළමනාකරණය. ඉතින් මේ තුන්ගොල්ල එකතු වෙලා තමයි මේක සිඳාන තිබ්බේ. නමුත් ඒ තුන්ගොල්ලන්ගේ අතින්ම විශාල වරදක් සිද්ධ වුණායි තමයි ඔවුන් මේ තරඟාවලිය පුරාම පාකිස්තානට එරෙහිවත් මේ තුන්කොන් තරඟාවලියේදීත් ඔවුන් ඒ කියන සංචාරයේ කළමනාකාරීත්වය විසින් ක්‍රීඩකයින් හරියට කළමනාකරණය කළේ නැහැ. ඕක තමයි වැරද්ද. එහෙම නැතුව මේ ක්ෂණිකව මේ තරඟාවලියක් තුල ඇති වුණු සිද්ධියක් සම්බන්ධයෙන් අපි නිකන් ක්‍රිකට් පාලකයින්ට අල්ලන් තඩි බාන එක තේරුමක් නැහැ. මොකද හේතුව නොයෙක් කතා හදලා ගිනි තියන්න හරිම ලේසි. නමුත් ඒක නිවන්න ගොඩක් අමාරුයි. ඉතින් අපි ගින්දර තියාගෙන විනාශ කරගත්තොත් ඒ විනාශ වෙන්නේ අපේම ක්‍රීඩාව. අපි අදහන අපේ රටට යමක් වැඩිපුර ගෙනත් දෙන වැඩිපුර ජයග්‍රහණ ගේන ලෝකයේ ඉදිරියේ කීර්තියක් අත් කර දෙන ශ්‍රී ලංකාවේ එකම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අපි එහෙම කලබල වුණොත් ඒකේ පාඩුව සිද්ධ වෙන්නේ අපිටමයි. ඒ නිසා අපි ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩාව රැක ගන්නට නම් අපි ඉමෝෂනල් නොවී ඉන්න ඕන. අපි හැඟීම් බරව කටයුතු කරන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රශ්නෙට හේතු හොයන්න ඕන. අපි සාමාන්‍ය ප්‍රතිඵලය දිහා බලලා විතරයි විසඳුම් ගන්න ඉක්මන් වෙන්නේ. නමුත් අපි විසඳුම් දෙන්න ඕන හේතුව දිහා බලලා. ඉතින් මේවටත් හේතු කාරණා ගොඩක් තියෙනවා. මේ අද ඊයේ තියෙන හේතු කාරණා නෙමෙයි. යම් අතපසුවීම් ක්‍රීඩකයින්ගෙන් උනේ නැහැ කියලා අපි කියන්නේ නැහැ. නමුත් ඒ නිසා අසාර්ථකත්වයේ හැමුවේ අපි කලබල වුණොත් ඒකේ අවාසිය පෙරලා ලැබෙන්නේ අපටමයි. මේ තරඟ පරාජය වෙන විට කලබල වෙනවා නම් අපිට මීට කලිනුත් මේ වගේ ප්‍රතිඵලත් වෙලා තිබෙනවා. මට මතකයි 2019 වසරේ නවසීලන්ත සහ දකුණු අප්‍රිකානු සංචාර දෙකේදීම නොකඩවා තරඟ 8ක් එක් දින තරඟ 8ක් පරාජයටපත් වුණා. ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරුවේ ලසිත් මාලිංග. එම කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළේ මේ වර්තමාන තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග. ඉතින් නමුත් ඔවුන් කලබල වෙලා ඒක විනාශ කරගන්න ගියේ නෑ. වැරදි හදාගෙන යලිත් නිසි ජයග්‍රාහී මාවතට පිවිසුණා. ඒ නිසා අපි කියන්නේ ක්‍රිකට් කියන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කියන්නේ වර්තමාන ක්‍රිකට් පාලකයින්ගේ බූදලයක් නෙමෙයි. ක්‍රිකට් කියන එක ක්‍රිකට් පාලකයින්ටත් අයිති, ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් අයිති, ක්‍රිකට් නරඹන ඔබටත් අයිති. ඒ නිසා මේ තුන්ගොල්ලගේ උරුමකාරයෙක් තමයි මේ තුන්ගොල්ලට උරුම වෙච්ච සම්පතක් තමයි ක්‍රිකට් කියන්නේ. ඉතින් මේ පාලනය, ක්‍රිකට් පරිපාලනය, ක්‍රීඩකයෝ, ප්‍රේක්ෂකයෝ මේ තුන්ගොල්ල මේ කුළුණු තුන හරියට තිබ්බේ නැත්නම් ක්‍රිකට් ක්‍රීඩාව කඩන් වැටෙනවා. මේ කුළුණු තුන මත තමයි ක්‍රිකට් ක්‍රීඩාව කියන මහා මන්දිරය රැඳී තිබෙන්නේ, ගොඩනැගී තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ තුන්ගොල්ලම මේ ක්‍රිකට් වලට හිමිකම් කියන මේ තුන්ගොල්ලම සෑම දෙයකටම වගකීමෙන් කටයුතු කළ යුතුයි. එහෙම නැතුව තරඟයක් දෙකක් හතරක් පහක් පරාජය වුණාට අපි හැඟීම්බර වුණොත් අපට අයිති වෙන්නේ අවාසියක්. ඒක ප්‍රතිවාදීන්ට වාසි. ක්‍රිකට් කියන ක්‍රීඩාවක්. ඒ නිසා මේක හරි විදිහට ගෙනල්ලා හරි විදිහට නඩත්තු කරලා මේක දිනෙන් දින ප්‍රවර්ධනය කරගෙන දියුණු කර ගැනීමේ වගකීමත් මේ මා කීව තුන්ගොල්ලටම අයිති වෙනවා. ඒ නිසා තරඟ පරාජය ඉදිරියේ පමණක් මිනිස්සු උසිගන්වන පුද්ගලයන්ට රැවටෙන්නට එපා. අනික අපි බොහෝ කටකතා පැතිරෙන්නේ තරඟ පරාජය වෙනකොට විතරයි. ඉතින් ඒ නිසා ඒ සියලුම කටකතා සහ
සත්‍ය නැහැ. ඒ වගේම අපි ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් හරි හමං විරෝධතාවක් මතු කරනවා නම් ඒක අපි කළ යුත්තේ ක්‍රීඩාවට හානියක් වන ආකාරයට නෙවෙයි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම වල සෑම අතින්ම අවශ්‍ය පහසුකම් සලසලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ඕස්ට්‍රේලියාව වගේ ඉතාමත් ඉහළ පහසුකම් තියෙන රටක් ගත්තත් ශ්‍රී ලංකාවේ තියෙන පහසුකම් ඊට දෙවෙනි වෙන්නේ නැහැ. ඒ නිසා අත වශයෙන්ම කිව්වොත් ක්‍රීඩකයින්ට දීපු පහසුකම් ගැන කතා කළොත් උන්ට දීලා නැත්තේ ඉරයි හඳයි විතරයි. අනිත් සෑම දෙයක්ම දීලා තියෙන්නේ. ඉතින් ඒ නිසා උන්ට තියෙන්නේ හරි විනයක් ඇතුව කටයුතු කරලා හරි පුහුණුවක් ලබලා හතරේ සීමාවට ගිහිල්ලා හරියට ක්‍රීඩා කරන එක තමයි. ඒ හැර ඔවුනුත් වග කියන්න ඕන මේ පසුබෑමට හේතුව තමයි ඔවුන් රට වෙනුවෙන් ක්‍රීඩා කරනවා කියන එක කිසිදාක අමතක කළ යුතු නැහැ. මේ සංචාරකයන්ට කතා කළොත් අත වශයෙන්ම ප්‍රධාන පුහුණුකරුවා සනත් ජයසූරිය ඇතුළු එම තීරීම් කමිටුව කළමනාකාරීත්වය මේ ක්‍රීඩකයින් එහෙට මෙහෙට ඇදලා ඔවුන් කළමනාකරණය කළ ආකාරයත් ක්‍රීඩකයින්ට බලපෑමක් කරා. මේ තරඟ ප්‍රතිඵල වලට බලපෑමක් වුණා. අපි දන්නවා වියස්කාන්ත් කටාරේ හිඳලා අර නැගීන ක්‍රීඩා ආසියානු කුසලාන තරඟාවලියේ ඉඳලා පාකිස්තානට ගෙන්නවා. වනිදු අසරංගයා මාබාදයට ලක් වූ විගස. නමුත් වියස්කාන්ත් පාකිස්තානට එනකොටත් පාකිස්තානයේ ශ්‍රී ලංකා සංගීතයේ හිටිය දුෂාන් හේමන්ත ඔවුත් පාලක පන්දියවන්නේ. ඇයි එහෙම වියස්කාන්ත් ගෙන්නුවේ? වියස්කාන්ත් හේමන්තට වැඩිය හොඳ නම් හේමන්ත කලින් එක්ක යන්න තිබ්බනේ ශ්‍රී ලංකාවේ කණ්ඩායම සමග. මොකද ශ්‍රී ලංකාවේ කණ්ඩායම ගියේ පාකිස්තානට ශ්‍රී ලංකා කණ්ඩායම යන සතියකට විතර පස්සේ. වියස්කාන්ත් හේමන්තට වැඩිය දක්ෂ නම් ඇයි වියස්කාන්ත් ශ්‍රී ලංකාවේ කණ්ඩායම සමග යවුවේ? පාකිස්තානට ගෙන්න ගන්න තිබ්බා. ඒ වගේම පවන් රත්නායක ඔහුට අවස්ථාව දීපු ආකාරය පිළිබඳව කවුරුත් ප්‍රශ්න කළා. ඉතින් මෙවන් ප්‍රශ්න තියෙනවා. අපි දන්නවා මේ ක්‍රීඩකින්ට කළමනාකරුවන් කියලා පිරිසක් ඉන්නවා. පුද්ගලික කළමනාකරුවන්. ඉතින් යම් කතා බහක් තියෙන මේ ක්ෂේත්‍රයේ මේ පුද්ගලික කළමනාකරුවන්ගේ ඕන එපාකම් අනුවද සමහර වෙලාවට මේ කණ්ඩායම තෝරන්න කියන එක. මේ කළමනාකරුවන්ගේ මාෆියාව ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ බලධාරීන් මීට වඩා සැලකිලිමත් විය යුතුයි කියන කාරණෙත් මේ අවස්ථාවේ මතක් කරන්න ඕන. අපි දන්නවා තව මාසෙකින් දෙකක් පමණ ලබන පෙබරවාරි මාසයේ 7 වෙනිදා සිට මාර්තු මාසයේ 8 වෙනිදා දක්වා ICC 2020 ලෝක කුසලාන පිරිමි ක්‍රිකට් තරඟාවලිය පැවැත්වෙනවා. එම තරඟාවලියේ සත්කාරකත්වය දරන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගන 3කදී සහ ඉන්දියාවේ ක්‍රීඩාංගන 5කදී මේ තරඟ පැවැත්වෙන්නේ. මේ සම්බන්ධයෙන් ඇත්තටම ශ්‍රී ලංකා රජයත්, ඒ කියන්නේ වර්තමාන රජයත් ලොකු උනන්දුවකින් කටයුතු කරන බව පේනවා. හේතුව තමයි අද දිනේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා විශේෂ රැස්වීමක් පැවැත්වුවා. ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දැන් මේ ඔබ දකින්නේ එම සාකච්ඡාවේ දසුන් පෙළක්. මේදී 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සමසත්කාරකත්වයට පැවැත්වීමට නියමිත බැවින් ඒ පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ලැබෙන ප්‍රචාරණය, ඒ වගේම විදේශ සංචාරකයින්ගේ පැමිණීමේ සිදුවන වර්ධනය ඇතුළු ප්‍රතිලාභ රැසක් හිමිනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ තමයි මේ සාකච්ඡාව පැවැත්වුණේ. එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ නීති රීතිවලට අනුව ඉතා ප්‍රශස්ත මට්ටමින් අදාළ තරඟාවලිය මෙරට තුළ පැවැත්වීම සම්බන්ධව මෙන්ම මෙරටට පැමිණෙන විදේශීය ප්‍රේක්ෂකයන් මුහුණ දෙන ආගමන හා විගමන ගැටලු කෙරෙහිද මෙහිදී අවධානය යොමු කර තියෙනවා. ඒ වගේම මෙම තරඟාවලිය හේතුවෙන් රටේ ආර්ථිකයට ඇතිවිය හැකි සුබවාදී බලපෑම් සහ උත්පාදනය විය හැකි නව ආර්ථිකමය අවස්ථා පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට ලක් වුණා. මෙම සාකච්ඡාව සඳහා ආරක්ෂක ලේකම් ආයස් මාර්ෂල් සම්පත් යකොන් අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ලුතිනන්ට් කර්නල් අනුර අබේවික්‍රම, ජනාධිපති අතිරේක ලේකම් ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්ස් යන මහතුන් සහභාගී වුණා. ඒ වගේම අදාළ අමාත්‍යාංශ නිලධාරීන් සිටියා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් උපසභාපති ජයන්ත ධර්මදාස, ඒ වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් බඳුරු දිසානායක, භාණ්ඩාගාරික සුජීව ගොඩලියද්ද සහ ආරක්ෂක අංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. ඉතින් ඔන්න ඔය ආකාරයෙන් තමයි දැන් ශ්‍රී ලංකාව එළඹෙන 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සූදානම් වන්නේ. ඉතින් අපි ඒ නිසා
බලායිමු අපේ දෙවෙනි ආගම බඳු ක්‍රිකට් ක්‍රීඩාව රැක ගැනීමට අපි එකමුතුව කටයුතු කරමු කියන කාරණය මතක් කරමින් අදට නවතිනවා. ආයුබෝවන්.